අභිමානවත් 78 වන ජාතික නිදහස් දිනය අදයි. කටුනායක ඩවින්ද්‍ර වෙන්ඩිස් ක්‍රීඩාංගණයේ සිට ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මැතිතුමයි. ඒ වෙනස් වෙච්ච පාලන බලයට අදාළව අපි පවත්වන දෙවනි නිදහස් උත්සවය තමයි මේ. නාවික හමුදාව යුද හමුදාව නියෝජනය කරන්නා වූ සන්නද්ධ ඒකකයන්හි සේනාධිනායකයින්ද විශේෂයෙන්ම මේ උත්සවයේ තේමාව වෙන්නේ ගොඩනගමු ශ්‍රී ලංකා කියන තේමාව. කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශයේ අංක 1 පුරවැසියා මුළු රටටම ව්‍යාප්ත වෙන්න ඕන. හැමෝටම හැම ජනතාවටම මේ තමන්ගේ නිදහසේ අභිමානය ගලා යන්න ඕන. කටුනායක සීදුව නගර සභාවේ දෙවැනි ප්‍රධාන පුරවැසියා මං හිතනවා මෙතෙක් කාලයක් කිසිම දේශපාලන පක්ෂයකට කරන්න බැරුණු වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් කියලා. පොලිස් දෙපාර්තමේන්තුව පළාත් පාලන ආයතන එලෙසම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පාසල් කලාප අධ්‍යාපන කාර්යාල සංචාරක ආයෝජන මණ්ඩලට අදාළ ආයතන මේ සියල්ලම තනි තැනකට කැඳවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. කටාන ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමිය. ඔවුන් එක්ක අපි ඊටම නියමාකාරයෙන් සංවර්ධන සැලැස්මකට කටාන ආසනය ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු මහලේකම්තුමිය. අපේ කොට්ටාශය තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවට ලකුණු කොට්ටාශය. යලි ජාතිවාදය වගේ සිද්ධීන් මෙරට ඇති නොවෙන්න අපි සියලු දෙනාම වග බලාගමු කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ සියලු දෙනාගෙන් ඉල්ලනවා. මුත් ප්‍රදේශයේ ජනතාව තමයි මාව ඉලක්ක කරලා මට බලපෑම් කරා මේ අපේ කොට්ටාශය ග්‍රාමලධාරී වසම් 79කින් සමන්විත වෙනවා. ජාතීන් ඒ වගේම සියලුම කණ්ඩායම් නියෝජනය කරමින් අපි මේ අභිමානවත් විදිහට ජාතික නිදහස් උත්සවය සැමරුවේ මේ රට ගොඩනැගීම සඳහා ඒ සියලු බලවේගයන්ගේ ශක්තිය ආශිර්වාදය ඒ වගේම දායකත්වය අපිට අවශ්‍යයි. ඒ හිරු නාලිකාව එසේම ITN නිගම්බු නිවුස් සහ නිදහස් මාධ්‍ය සහෘදයින් වෙනුවෙන් අපි මේ වාර්තාකරණය යෙදුණා. අභිමානවත් 78 වන ජාතික නිදහස් දිනය අදයි. කටුනායක ඩවින්ද්‍ර වෙන්ඩිස් ක්‍රීඩාංගණයේ සිට අභිමානවත් නිදහස් දින සැමරුම් මුලෙල මේ අයුරින් අභිමානයෙන් එක් කරමින් නිම වෙද්දී අපිට අද දවසේදී ගෞරවනීය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සම්බන්ධ වන්නේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මැතිතුමයි. එතුමා අප සමග රැඳී සිටිනවා. සුබ දවසක් ජයග්‍රාහී ජාතික නිදහස් දිනයක් ප්‍රාර්ථනා කරමින් ගරු මන්ත්‍රීතුමන්ගෙන් විමසා සිටිනවා. නිගම්බු නිවුස් වෙනුවෙන් අප අද දවසේදී ජාතික නිදහස් උළෙල ඉතාමත්ම අරමුණු රැසක ඉදිරි දැක්මක් සහිතව දියත් කෙරෙනවා. මොනවද රටේ ඉදිරියේදී සිදු වෙන්නේ? බොහොම ස්තුතියි. ඇත්තටම අපි මම හිතන්නේ අවුරුදු 76කට පස්සේ පාලන බලය වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච පාලන බලයට අදාළව අපි පවත්වන දෙවනි නිදහස් උත්සවය තමයි මේ. විශේෂයෙන්ම මේ උත්සවයේ තේමාව වෙන්නේ ගොඩනගමු ශ්‍රී ලංකා කියන තේමාව. ඒකට හේතුව තමයි ඔබ දන්නවා පහුගිය දිට්වා සුලිකුණාටු ඇතුළෙත් ඒ වගේම ආර්ථික අවපාතයන් ඇතුළෙත් අපේ රට කාලයක් තිස්සේ බිඳ වැටිච්චි රටක් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා ඒ තේමා කරගෙන මුළු ජාතියම සමස්ත සියලුම ආගම් සියලුම ජාතීන් ඒ වගේම සියලුම කණ්ඩායම් නියෝජනය කරමින් අපි මේ අභිමානවත් විදිහට ජාතික නිදහස් උත්සවය සැමරුවේ මේ රට ගොඩනැගීම සඳහා ඒ සියලු බලවේගයන්ගේ ශක්තිය ආශිර්වාදය ඒ වගේම දායකත්වය අපිට අවශ්‍යයි. ඒ පෙරදරි කරගෙන තමයි මේ තේමාව සහ මේ උත්සවයේ සංවිධානය කිරීම අරමුණු වෙන්නේ. ඒ වගේම අපි දන්නවා දේශපාලන වශයෙන් බිඳිච්ච රටක්. හැබැයි මේ වෙනකොට ඒ දේශපාලනයේ තිබිච්ච වංචාව දූෂණය නාස්තිය සියලු දේවල් ඉවත් කරමින් රජයක් විදිහට දේශපාලන පරිවර්තනයක් කරන මේ යුගයේ මම හිතන්නේ අභිමානවත් නිදහස් උත්සවයකින් එයත් අපි බලාපොරොත්තු වෙනවා මේ පරිවර්තන මේ ශ්‍රී ලංකාව විශේෂයෙන්ම දූෂණය වංචාවෙන් බේරා ගැනීමත් මේකේ එක අරමුණක් වෙනවා. රටක් නිවහල් කරගන්නට මේ යුද ජයග්‍රහණ පමණ ප්‍රමාණවත් වන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමා බොහෝ අංශ කෙරේ සංවේදීතාවයෙන් යුතු නායකයෙක්. මොකද හිතෙන්නේ ඒ උදාර පාලනයකකේ සමාජිකයෙකු මූලිකයෙකු ප්‍රධානියෙකු ලෙස පත්වීම සම්බන්ධව. ඇත්තටම ජනාධිපතිතුමා කියනවා වගේ අපි සියලු දෙනාම එකට හිටගත්තොත් තමයි මේ රට ගොඩනගන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම අපිට කාලයක් තිස්සේ තිබුණා බාධාවක් විදිහට විපක්ෂෙන් කරපු
බාධාවක් තිබුණා රාජ්‍ය නිලධාරීන් ඇතුළු කණ්ඩායම අපිත් එක්ක නැහැ කියලා. අද ඔබ දකින්න ඇති මේ සියලුම රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම දේශපාලන අධිකාරිය, ඒ වගේම ජනතාව සියලුම දෙනා එකට එකතු වෙලා මේ උත්සවය මනාව සංවිධානය කරලා තිබුණා. මම හිතන්නේ ඒක තමයි ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන ඉලක්කය. සියලු දෙනා එකට ඒකාබද්ධව මේ රට ගොඩනැගීම. ඒ වගේම තමයි එතුමා විශේෂයෙන්ම දිලුදුකම පිටු දැකීම, ඒ වගේම ඩිජිටල් කරණය, ක්ලීන් ශ්‍රී ලංකා කියන තුන කෙරේ විශ්වාසය තියලා තියෙනවා. ඒ විශ්වාසයේ මත ගොඩනගන්න පුළුවන් කියන දැඩි විශ්වාසයක්, රට ගොඩනගන්න පුළුවන් කියන දැඩි විශ්වාසයක් අපිට තියෙනවා. ජාතික නිදහස් දිනය එක සිංහල ජනතාවට පමණක් නෙවෙයි විවිධ ජාතීන් සඳහා අතිශය වැදගත් වෙනවා. රට නියෝජනය කරන ප්‍රධානියෙක්, දේශපාලන ඒකාධිකාරී නියෝජනය කරන ප්‍රධානියෙක් ලෙස රටේ ජනතාවට අභිමානවත් 78 වන නිදහස් දිනය අලලා කියන්නට තියෙන කාරණාව අපි සඳහන් කරමු. අද දවස ගත්තොත් ඇත්තටම අපි උත්සවාකාරයෙන් සැමරුවා වගේම මේක 2026 වර්ෂයේ පුරාවටම අපි මේ ගත්ත ආරම්භය, මේ ආරම්භයක් විතරයි ගත්තේ. මේ ආරම්භය ක්‍රියාවලියක් බවට පත් කරලා 2026 වර්ෂයේ පුරාවටත් එයින් ඔබටත් මේ රට ගොඩනැගීම සඳහා ප්‍රදේශවාසීන් ඒ වගේම සමස්ත රටේම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා එකට අත්වැල් බැඳගන්න. අපි පාට පක්ෂ දේශපාලන ભેදෙන් තොරව අපි හොඳ පැහැදිලිවම කියනවා එක පාට පක්ෂ ભેදකින් තොරව, ಜಾති ආගම් කුල මල ભેදකින් තොරව එකට අත්වැල් බැඳගන්න අපි ඒත් එක්ක මේ ගමන යන්න ලෑස්ති. යලි ජාතිවාදය වගේ සිද්ධීන් මෙරට ඇති නොවෙන්න අපි සියලු දෙනාම වග බලාගමු කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේ සියලු දෙනාගෙන් ඉල්ලනවා. ගරුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා ජනාධිපතිතුමාගේ අඩිපාරේ ගමන් කරමින් සඳහන් කරන්නේ ඉක්මනින් යන්නට අවශ්‍ය නම් ඔබට හදිසි ගමනක් තිබේවි. ඔබට පොදු ජයග්‍රහණයක් ලබන්න ඔක්කොම එකට යා යුතුයි කියන අදහස තමයි එතුමා මුදුන්පත් කරන්නේ. ගරු මන්ත්‍රීතුමන්ට එපිටින් රැඳී සිටින්නේ කටුනායක සීදුව නගර සභා බල ප්‍රදේශයේ අංක 1 පුරවැසියා එම් සුපුන් සාරද සිල්වා මැතිතුමා. මැතිතුමනි, අද දවසේදී මේ ප්‍රධාන ජාතික උළෙලට සමගාමී සහ ඊට යම් ආකාරයෙන් අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් දෙවෙනි නැහැ නමුත් ගෞරවනීය අයුරින් පැවැත්වුණු ආඩම්බර ජාතික නිදහස් උළෙලේ වැඩි ප්‍රමාණයක් දරුවන් සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒ සඳහා ඇයි සංකල්පයක් ලෙස අදහස් කළේ? මුලින්ම කියන්න ඕන ජාතියක් විතර නිදහස් වෙලා එතනින් පස්සේ අපි දැක්කා මේ ඉතිහාසය තුළ තිබ්බේ එක් ජාතික උත්සවයක්. ඒක කොළඹට මූලික වෙච්ච, රද්දල පැලැන්තියට මූලික වෙච්ච, ඒ වගේම පොදු ජනතාවගෙන් බැහැර වෙච්ච නිදහස් උත්සවයක්. හැබැයි ජනත ප්‍රධාන සංකල්පයක් විදියට මේ ජාතික උත්සවය, නිදහස් උත්සවය මුළු රටටම ව්‍යාප්ත වෙන්න ඕන. හැමෝටම, හැම ජනතාවටම මේ තමන්ගේ නිදහසේ අභිමානය ගලා යන්න ඕන. ඒ නිසා එතනින් එහාට ගිහිල්ලා නිදහස පැලන්තියකට, එක පන්තියකට තිබෙන නිදහස මුළු රහත් ජනතාවටම නිදහසේ ඒ අභිමානය එකතු කිරීමට තමයි අපි මේ උත්සවය සංවිධානය කරේ. ඒක පුදුම දැක්කා, සියලු දෙනාම දැක්කා. ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සියලුම දෙනාව නේද, පොදු ජනතාව, ව්‍යාපාරිකයන්, පාසල්, රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා සම්බන්ධ වෙලා මේ උත්සවය සංවිධානය කරා. ඉතින් ඒක තමයි සැබෑ නිදහස, හැමෝටමයි තියෙන්නේ. ඒ නිදහසේ අභිමානය හැමෝටමයි තියෙන්නේ. ඒ සංකල්පෙ මත තමයි අපි මේ උත්සවය මේ මැනවින් සංවිධානය කරන්න බෙදිහත් වුණේ. කටුනායක සීදුව නගර සභාව රටේ ජාතික ආදායම සම්බන්ධයෙන් ඉතාමත්ම තීරණාත්මක පළාත් පාලන ආයතනයක් ලෙස අපිට සලකන්න පුළුවන්කම තිබෙනවා. විවිධ ආයතන, විවිධ තීරණාත්මක මහජන ආයතන රැසක් තියෙද්දි කොහොමද මේ සඳහා ශක්තිමත් දිගුකාලීන පවතින නායකත්වයක් එක් කිරීමට සැලසුම් කොට තිබෙන්නේ? මුලින්ම අපි කටුනායක සීදුව නගර සභාව ගත්තට පස්සේ මේ අපේ රටේ ආර්ථික මර්මස්ථානයක තියෙන තැනක් ඔබතුමා කියව එක හරි. අපි ගුවන් තොටුපළ ඒ වගේම කියන්නේ මේකේ සැපයුම් හා සේවා දාමයට බෙහෙවින් දායක වෙන තැනක්, රටේ ආර්ථිකයට බෙහෙවින් දායක වෙන තැනක්. ඒ නිසා නගර සභාවක් විදිහට අපේ ප්‍රතිපත්ති සකස් වෙන්නේ, අපේ වැඩපිළිවෙළ සකස් වෙන්නේ අන්නේ ආර්ථික ප්‍රතිපත්තියට දායක වෙන විදිහට රටේ ප්‍රධාන ආර්ථිකය සම්බන්ධ කරගෙන. ඒ නිසා ඒකත් එක්ක රටේ නායකත්වයත් එක්ක අර අනුසාර අපේ ජනාධිපතිතුමාගේ සංකල්පය පරිදි සියලු දෙනාම එකට අපි තනියෙන් ජයග්‍රහණ ලබන්න නොවේ, රටක් විදිහට ජයග්‍රහණ ලබන්න රටේ පොදු අවශ්‍යතාවයට කටුනායක සීදුව නගර සභාවේ සියලුම දායකත්වය, ඒ වගේම ප්‍රදේශවාසීන්ගේ, ව්‍යාපාරිකයන්ගේ, නිලධාරීන්ගේ සියලුම දායකත්වය ලබා ගැනීමට තමයි අපි කටයුතු කරන්නේ. කලකට පස්සේ ගරු මන්ත්‍රීතුමා සඳහන් කළ පරිද්දෙන් පොලිස් දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, එලෙසම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පාසල්, කලාප අධ්‍යාපන කාර්යාල, සංචාරක ආයෝජන මණ්ඩල
අදාළ ආයතන මේ සියල්ලම තනි තැනකට කැඳවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. රටේ ඉදිරි අනාගතය පිළිබඳව සුව දැක්මක් තියෙනවා. කොහොමද මේ යායම එක තැනකට එකතු කරගන්න හැකියාව සලසගත්තේ? ඇතරම අපි දන්නවා මීට අවුරුදු දෙකකට උඩදී වෙච්ච අපේ මේ ජාතික ජනබලවේගයේ බලය ලබා ගැනීමත් එක්ක සියලුම දෙනාට අපි පාට පක්ෂ ભેදයකින් තොරව ඒ වගේම එක් මධ්‍යගත ආර්ථික ප්‍රතිපත්තියකට සියලුම දෙනාටම මේ අවස්ථාව ලබා දුන්නා. ඒ අපි අපක්ෂපාතීව නේද ආණ්ඩුවක් විදිහට රාජ්‍යයක් විදිහට මැදිහත් වීමන කටයුතු කරා. ඒ නිසා අපිට හරිම ලේසි වුණා මෙන්න මේ පොදු වැඩපිළිවෙලකට සියලු දෙනාටම පහසුකම් සැපේන සියලු දෙනාගේ ආර්ථික නිදහස සැපිරෙන අවස්ථාවකට ඉතාමත් ලේසියෙන් මේ සියලු දෙනාම එකතු කරගන්න. මොකද තනි ගමනක් නෙමේ සියලු දෙනාම එක්ව යන ගමනක් නිසා සියලු දෙනාගේ මේ දායකත්වය නොඅඩුව අපි ඉල්ලන්නත් කලින් නේද අපි අපේ වැඩසටහන ගැන කතා කරනකොටම ඒ සියලු දෙනාටම අපි නගර සභාව විදිහට ගත්තත් ඕනම ජාතික වැදගත්කමක් තියෙන ඕනම උත්සවයකදී සියලු දෙනා මේ දායකත්වය ලබා දෙන්න අප කැපෙලා ඉන්නවා. මොකද ඒක පුද්ගලික කාර්යවත් වැඩක් නෙමේ. මේ රටටම මුළු මහත් ජාතියටම සියලු දෙනාගේම කර්තව්‍යයක් විදිහට ඒගොල්ලෝ මුණ දෙන්න අපි ආණ්ඩුවක් විදිහට මැදිහත් වෙනවා. ඒ වගේම ඒ තේරුම් ගැනීම එක්ක ඒ පරාවර්තනයත් එක්ක ආණ්ඩුවේ ඒ පරාවර්තනයත් එක්ක සියලුම ව්‍යාපාරිකයන් ඒ වගේම රාජ්‍ය ආයතන අපිට සහයෝගය දක්වනවා. ගරු ප්‍රධාන ආරාධිත අවුත්තාටගේ වමතට යොමුව සිටින්නේ කටාන ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමිය. මැතිනිය කියන්න මේ ශක්තිමත් දේශපාලන ප්‍රවාහයේ කොටස්කාරණියක් කාන්තා නියෝජනය ඉතාම අවම මට්ටමක තියෙන්නේ. එහි ප්‍රබල නියෝජනයක් ඔබට හිමි වී තිබෙනවා. සතුට. ඇත්තටම කටාන් ප්‍රාදේශීය සභාවේ සභාපතිනිය ලෙස අද මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන ඉස්සල්ලාම දැඩි සතුටක් තියෙන්නේ. අපි ප්‍රාදේශීය සභාව වල ප්‍රදේශයේ ඇතුළත මනා සංවර්ධනයක් කරමින් ඉදිරි වැඩ කටයුතු ආණ්ඩුවේ ප්‍රතිපත්තිත් එක්ක ගමන් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට අපි උපරිමයෙන් මහන්සි වෙනවා. කට්නායක සීදුව නගර සභාව වගේම ප්‍රාදේශීය සභාවත් ඒ වගේම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමත් සමගත් අපි එක්ව ගමනක් යන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම නිලධාරීන් සමග. මොකද අපි තමයි වැඩිපුරම නිලධාරීන් සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්නේ. ඉතින් නිලධාරීන් අපිට මේ වෙන විට මනා සහයෝගයක් ලබා දෙනවා. ඔවුන් එක්ක අපි ඊටම නියමාකාරයෙන් සංවර්ධන සැලැස්මකට කටාන ආසනය ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාගේ වාසනාවන්ත දකුණු සුරතට පිටින් කටුනායක සීදුව නගර සභාවේ ගරු නගරාධිපතිතුමන් වම් පසින් කටාන ප්‍රාදේශ සභාවේ ගරු සභාපතිතුමිය එසේම කටුනායක සීදුව නගර සභාවේ ගරු උපසභාපති ටී.එම්. කීර්තිරත්න මහත්මයා ගරු මන්ත්‍රී මණ්ඩලයේ සංජීව මන්ත්‍රීතුමන් ඇතුළු තරුණ කාර්යශූර රටේ ජාතික නායකත්වයට ශක්තිය එකතු කළ හැකි වටින මන්ත්‍රී මණ්ඩලයක් අපේ කැමරා කාචවල සටහන් වෙනවා. හිරු නාලිකාව එසේම ITN නිගම්බු නිවුස් සහ නිදහස් මාධ්‍ය සහෘදයින් වෙනුවෙන් අපි මේ වාර්තාකරණය යෙදුණා. අපි ආරක්ෂක තතු පිළිබඳව විමසා සිටින්නට සූදානම් වෙන්නේ. මහෝත්සවය තුල ඔබ දකිනවා පොලිස් ස්ථාන 5ක ප්‍රධාන නිලධාරීන් සහ ස්ථාන භාර නිලධාරීන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමන් සහකාර පොලිස් අධිකාරීතුමන් එලවගේම ගුවන් හමුදාව නාවික හමුදාව යුද හමුදාව නියෝජනය කරන්නා වූ සන්නද්ධ ඒකකයන්හි සේනාධිනායකයින්ද අද දවසේදී මෙම සමරූලෙල සඳහා සම්බන්ධ වී සිටිනවා. අද දවසේදී අභිමානවත් 78 වන ජාතික නිදහස් සමරූලෙල ඩවින්ද මින්ඩිස් ක්‍රීඩාංගණයේ සිට දියත් කරමින් ජාතිය අභිමානය රටට හඬගා කියන්නට අවකාශය සලසා ගත්තා. කටුනායක සීදුව නගර සභාවේ දෙවැනි ප්‍රධාන පුරවැසියා ටී.එම්. කීර්තිරත්න මහත්මයා ඊටම කාර්යබහුල මොහොතකදී අපිට හමු වෙනවා. කීර්තිරත්න මහත්මයා කොහොමද ඔබේ නගර සභා බල ප්‍රදේශයේ ඉදිරි සැලසුම් ජනතා සේවය සම්බන්ධයෙන් සැලසුම් කොට තිබෙන්නේ? ඇත්ත මේ වෙනකොට අපි ඇවිල්ලා මාස 7ක් පමණ තමයි වෙන්නේ. නමුත් මධ්‍යම රජයෙන් යන වැඩ පිළිවෙලට අමතරව කටුනායක නගර සභාවේ මේ කෙටි කාලය තුල මිලියන 12ක පමණ මුදලක් අපි වෙන් කරලා වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. ඊට අමතරව 2026 වර්ෂ සඳහා සංවර්ධන ව්‍යාපෘති සහ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ආරම්භ කරලා තියෙනවා. මම හිතනවා මේ අවුරුදු 4 සීමාව කාලය තුල මෙතෙක් කාලයක් අවුරුදු ගණනාවක් තිස්සේ කරන්න බැරුණු වැඩ කොටසක් අපිට කෙටි කාලය තුල කරන්න පුළුවන් කියන හැඟීම ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒකට විශේෂයෙන් දේශපාලන නායකත්වය රටේ සහ ප්‍රාදේශීය දේශපාලන නායකත්වයේ අපිට ලොකු ආශිර්වාදයක්. ඒ විශ්වාසය සහ දූෂණයෙන් තොර ගමනක් යන
ඒ පරමාර්ථය අනුව අපිට අනිවාර්යෙන් දන්නවා විශ්වාස ලොකු දැඩි විශ්වාසයක් තියෙනවා. ඊටාම කෙටි කාලයක් තුල අපිට ඒ සංවර්ධන කටයුතු නිසියාකාරව හරි ප්‍රමිතියෙන් හරියාකාරව කරන්න පුළුවන් කියන ඒ විශ්වාසය දෙනවා. අපි මේ වෙනකොට ඒකට කමිටු පවා පත් කරලා ඒ ටික අධීක්ෂණය කරමින් යනවා. මීට කලින් තිබුණේ මේ සංවර්ධන ව්‍යාපෘති කටුනායක නගර සභාව කියන්නේ අත්තම ගත්තොත්ම ලංකාවේ දෙවෙනියට ආදායම් තියෙන නගර සභාවකට තමයි ප්‍රචලිත. හොඳ ආදායමක් සහ හොඳ වටපිටාවක් තියෙන නගර සභාවක්. මම හිතනවා මෙතෙක් කාලයක් කිසිම දේශපාලන පක්ෂයකට කරන්න බැරුණු වැඩ කොටසක් අපිට කරන්න පුළුවන් කියලා. ඒකට මේ වෙනකොට දේශපාලන වශයෙන්ුත් ආගමික සමාජීය සෑම වශයෙන් අපිට උපකාර කරනවා, ආශිර්වාද කරනවා, උපදෙස් දෙනවා. ඉතින් අපිට හරි ලේසි. ඔවුන් අපි ගැන ලොකු විශ්වාසයෙන් වැඩ කරන්නේ. මොකද අපි අදූෂිත කණ්ඩායමක් කියන හැඟීම. ඉතින් ඉදිරියට බලා ගන්න පුළුවන් මේ කෙටි කාලයක් තුල අත්මනල කරන වැඩ කටයුතු කියලා. ඉතින් හොඳයි උපසභාපතිතුමනි කීර්තිරත්න මැතිතුමනි ඔබතුමාව මේ කටුනායක සීදුව නගර බල ප්‍රදේශයේ බොහෝ ජනතාව ඉතා විනයගරුක පළාත් පාලන ආයතනයක ප්‍රධානී කෙනෙක් විදිහට අපට සඳහන් කළා. ඉතින් මට කියන්න ඉතාම කෙටියෙන් අවසන් වශයෙන් අනුර කුමාර දිසානායක ගරු අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රවාහයට එකතු වෙලා රට වෙනස් කරන මේ මාර්ගයේ ගොඩනගමු ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳව සම්බන්ධ වෙමින් මෙහි පුරුකක් වීම මේ දේශපාලන ප්‍රවාහයේ පුරුකක් වීම පිළිබඳව සතුට ඉතාමත්ම කෙටියෙන් සඳහන් කරන්න අපට. ඇත්තෙන්ම ඉතාම සතුටුයි. මම දේශපාලනයට එන්නේ හිටපු පුජ්‍යලෙක් නෙවෙයි. විශේෂයෙන් මේක සඳහන් කරන්න ඕනේ. නමුත් ප්‍රදේශයේ ජනතාව තමයි මාව ඉලක්ක කරලා මට බලපෑම් කරා මේ දේශපාලනට ඇවිල්ලා මේකට වෙනසක් කරන්න කියන හැඟීම. මම හිතන්නේ ඒ ජනතාවත් ඒ වගේ මට ඒ අවස්ථාව ලබා දුන්නා. මම හිතනවා රටේ ජනාධිපතිතුමාගේ තියෙන ඒ නිර්භය නායකත්වයත් අපේ නායකත්වයත් එක්කහු කරලා ප්‍රාදේශීය නායකත්වයත් එක්කහු කරලා හොඳ ගමනක් විශ්වාසනීය ගමනක් යන්න පුළුවන්. මම හිතන්නේ ඒක තමයි වෙන්න ඕනේ. රටේ ජනතාවට විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. ඒ විශ්වාසය අපි ආරක්ෂා කරනවා. ඉතින් කෙටි කාලයක් තුල අපේ සියලුම ඒ ක්‍රියාමාර්ග අපි අරගෙන රටේ ජනතාවට යහපත් ජීවන රටාවක් අපි උදා කරනවා. අභිමානවත් 78 වන නිදහස් දින සමරු මහෝත්සවය කටුනායක ඩවින්ද මෙන්ඩිස් ක්‍රීඩාංගණයේ සිට දියත් කරන මොහොතේදී ජාතිය අභිමානය ලෝකයට හඬගා කියන්නට මෙම දැවැන්ත වූ කලා මහෝත්සවය අභිමානවත් අයුරින් හේතුවක් බවට පත් වුණා. මෙම කාර්යභාරය වගකීමෙන් හිතටගෙන එහි මූලික සැලසුම් අධිකරයේ සිට සියලු කටයුතු පිළිබඳව සොයා බලමින් අප හා සම්බන්ධ වන්නේ කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු මහලේකම්තුමිය ASJP අතුකෝරළ මැතිණිය. මහත්මිය කාලයකට පස්සේ අපි දකිනවා මේ ජාතික නිදහස් මහෝත්සවය සංවිධානය කිරීමේදී රාජ්‍ය ආයතන රැසක දායකත්වය අද දවසේදී හිමි වී තිබෙනවා. රාජ්‍ය නිලධාරිනියක් ලෙස ප්‍රධාන නිලධාරිනියක් ලෙස ඔබතුමිය කවර ආකාරයේ සැලසුමක්ද සකස් කළේ සියලුම හස්තයන් එක තැනකට යොමු කර ගන්න. විශේෂයෙන්ම 78 වන ජාතික නිදහස් සැමරුමට සමගාමීව ජාතික වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය මට්ටමින් උත්සව සංවිධානය කරන්නට අපට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මගින් චක්‍රලේඛයක් ප්‍රකාරව දැනුවත් කරනු ලබනවා. ඒ අනුව අපි මේ මූලික සාකච්ඡාව ගන්නවා කටාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චම්පි හෙට්ටිආරච්චි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අපේ කොට්ටාශයේ පළාත් පාලන ආයතන දෙකක් පිටලා තියෙනවා. විශේෂයෙන්ම කටුනායක සීදුව නගර සභාව, ඒ වගේම කටාන ප්‍රාදේශීය සභාව මේ අයත් එක්ක ඒ වගේම ප්‍රදේශයේ පොලිස් ස්ථාන 6ක් පිටලා තියෙනවා. මේ සියලුම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් මේ සියලු දෙනා එක්කලා එකාසු වෙලා ඒ වගේම විශේෂයෙන්ම අමතක කරන්නට බෑ අපේ මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලය ඒ වගේම කොට්ටාච අධ්‍යාපන කාර්යාලය මේ සියලු රාජ්‍ය ආයතන එක්කාසු කර ගනිමින් ඒ වගේම ආයතන පිටලා තියෙන අපේ විශේෂයෙන්ම ආයෝජන ප්‍රවර්ධන කලාපය මේ ආදී වශයෙන් ගත්තම රාජ්‍ය ආයතන සියලු දෙනාම එක්කාසු කර ගනිමින් යුද හමුදාව ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරන කඳවුරු සම්බන්ධ කර ගනිමින් අපි මේ වැඩසටහන ඉතාමත්ම සාර්ථකව සංවිධානය කරන්නට හැකියාව ලැබෙනවා අපට. විශේෂයෙන්ම අපේ කොට්ටාශය තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආපදාවට ලක්ුණු කොට්ටාශය. නමුත් අපිට හැකියාව ලැබෙනවා මේ පත්වුණු ආපදාවෙන් ඉතාම සීග්‍රයෙන් ගොඩ එන්නට නැවත අපේ කොට්ටාශය නගා සිටුවන්නට අවස්ථාව ලැබෙනවා මේ ආයතනවල එකමුතුවත් එක්කලා. අපේ විශේෂයෙන්ම මේ වසරේ තේමාව වෙලා තියෙන ගොඩනගමු ශ්‍රී ලංකා කියන තේමාව. ඉතින් කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය ගොඩනගන්නට අපි සියලු දෙනාම රාජ්‍ය නිලධාරීන් විදිහට ඒකාබද්ධව කටයුතු කරනවා. හිරු නාලිකාව SMITN නිගම්බු නිවුස්
සහ නිදහස් මාධ්‍ය සහෘදයන් වෙනුවෙන් අපි මේ වාර්තාකරණය යෙදුණා.